සුබ දවසක් මගේ දූල පුතාලා හැමෝටම. අපි දැන් 9 වසර දෙවන වාරයට අදාළව වැඩිපුරම ප්‍රශ්න ලැබෙන පාඩමක් වන විද්‍යුත් විච්ඡේද්‍ය පාඩම අධ්‍යයනයට සූදානම් වෙමු. පුතේ මේ පාඩම යටතේ මම ඔයාලට විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ මොනවද? විදුලිය නිසා විද්‍යුත් විච්ඡේද්‍ය සිද්ධ වෙන විපර්යාස මොනවද? විද්‍යුත් ලෝහාලේපනය අපි කොහොමද කරගන්නේ? විද්‍යුත් ලෝහාලේපනයේ භාවිත මොනවද කියන එක අධ්‍යයනය කරනවා. විද්‍යුත් විච්ඡේද්‍ය විදුලිය ගමන් කරන්න පුළුවන් ද්‍රවයකට හරි ද්‍රාවණයකට හරි අපි ඉතා සරලව කියනවා පුතේ විද්‍යුත් විච්ඡේදයක් කියලා. පුතේ ද්‍රවයකින් හෝ ද්‍රාවණයකින් විදුලිය ගමන් කරන්න නම් ඒකේ සචල ඒ කියන්නේ එහාට මෙහාට ගමන් කරන්න පුළුවන් ආරෝපණයක් තියෙන කියන්නේ ධන ඍණ බවක් තියෙන පරමාණු හෝ පරමාණු පොකුරු ඒ ද්‍රවය තුල තියෙන්න ඕනේ. පුතේ මේ ලෝකේ තියෙන ද්‍රව හෝ ද්‍රාවණ අතරින් අපි හඳුනා ගන්න ඕන මොනවලද මේ විදුලිය ගමන් කරන්න කියලා. පහත ක්‍රියාකාරකම හදලා තියෙන්නේ ඒකටයි. ඔයාලට ওই රූපේ පේනවා පුතේ බීකරයකට අපි පරීක්ෂණය කරන්න ඕන ද්‍රවය දාලා ඒකට කාබන් කූරු දෙකක් ගිල්ලලා තියෙනවා. ඒ කාබන් කූරු දෙක කම්බියකින් සම්බන්ධ කරනවා බැටරියකට. ඒ අතර ඇමීටරයකුත් තියෙනවා. මේ ඇමීටරය අපි පාවිච්චි කරන්නේ විදුලිය ගමන් කරන බව හඳුනා ගන්න. මේ කාබන් කූරු දෙකට අපි කියනවා විද්‍යාත්මකව නමක් ඉලෙක්ට්‍රෝඩ කියලා. ඒ කියන්නේ ද්‍රවයකට හෝ ද්‍රාවණයකට විදුලිය සපයන්න අපි පාවිච්චි කරන සන්නායකයකට අපි කියනවා මොනවා කියලාද? ඉලෙක්ට්‍රෝඩයක් කියලා. අපි දැන් බලමු විවිධ ද්‍රව ද්‍රාවණ අරගෙන කොහොමද මේ විදුලිය සන්නායනය කරන්න කියලා. පුතේ අපිට පෙළ පොතේ ලුණු ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ආම්ලික ජලය, භූමි තෙල්, ආශ්‍රිත ජලය වගේ ද්‍රව ද්‍රාවණ දීලා තියෙනවා. අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලා රූප සටහනේ තිබ්බ ඇටෝම අරගෙන ඒකට එක එක වෙලාවල් වලට ඔය කියන ද්‍රව දානවා. දාලා බලනවා ඇමීටරයේ කටුව උත්ක්‍රමණය වෙනවද කියලා. එහෙනම් ඒකෙදි මොකද වෙන්නේ? විදුලිය ගමන් කරනවා. අපි ඒ හැකියාව මත විදුලිය ගමන් කරන ද්‍රව ද්‍රාවණ වෙන් කර ගන්නවා. එතකොට අපිට පේනවා ලුණු ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ආම්ලීකృత ජලය විදුලිය හොඳට සන්නායනය කරන බවත්, භූමි තෙල් හා ආශ්‍රිත ජලය විදුලිය සන්නායනය නොකරන බවත්. එහෙනම් මේ ලුණු, කොපර් සල්ෆේට්, ආම්ලීකృత ජලය කියන ඒවල විදුලිය සන්නායනය කරනවා කියන්නේ ඒවා තුල මොනවද තියෙන්නේ? සචල අයන තියෙනවා. එහෙනම් ඒවට අපි කියනවා ඒ ද්‍රාවණ වලට පොදුවේ කියනවා මොනවද? විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. භූමි තෙල් ජලය කියන ඒවල විදුලිය ගමන් කරන්නේ නැති නිසා ඒවල සචලායන නැහැ. ඒවලට අපි කියනවා මොනවද? විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා. පුතේ මේ සචලායන හේවත් ආයනික ද්‍රව ද්‍රාවණ ක්‍රම දෙකකට හදා ගන්න පුළුවන්. මේ ආයනික ද්‍රව්‍ය ලෝකේ තියෙන්නේ ඝන විදිහට. මේ ඝන ආයනික ද්‍රව්‍ය තුලින් විදුලිය යන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් පුතේ ලුණු කැටයක් තුලින් විදුලිය යන්නේ නැහැ. එහෙනම් මේක දිය කරගන්න ඕන. එක තමා ජලයේ දිය කිරීමෙන් අපිට ආයනික ද්‍රව හදා ගන්න පුළුවන්. දෙවැනි එක අපිට මේ ආයනික ද්‍රව්‍ය රත් කරලා උණු කරලා ද්‍රව බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ජලය දිය කරන්නේ නැතුව උණු කරලා ද්‍රව කරනවා. ලුණු කැටයක් උණු කරලා ද්‍රව කරනවා. මෙන්න මේ ආකාරයට අපි කියනවා පුතේ විලීන ද්‍රාවණ කියලා. පුතේ විදුලි ධාරාවක් යවුවාම මේ විද්‍යුත් විච්ඡේද්‍ය තියෙන දේවල් ඊට වඩා සරල ද්‍රව්‍ය බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේකට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය කියලා. අපි දැන් ඒක කොහොමද වෙන්නේ කියලා මේ ක්‍රියාකාරකමෙන් බලමු. පුතේ මේ සඳහා අපිට මේ ඇටෝම නිර්මාණය කරගන්න වෙනවා.
මේකෙදි විද්‍යුත් විච්ඡේදය ලෙස හෙවත් ද්‍රවය ලෙස අපි පාවිච්චි කරන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. අර ඉස්සෙල්ලා කිව්වා වගේම කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකකුත් ගන්නවා. ඇමීටරයක් සහිත සම්බන්ධක කම්බියකින් බැටරියකට සම්බන්ධ කරනවා. ඇමීටරය මගින් අපිට විදුලි ධාරාව ගමන් කරන බව හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි මේ පරිපථය සම්බන්ධ කරලා ටික වෙලාවක් තියලා නිරීක්ෂණය කරනවා. පුතේ එතකොට ඔයාලට පේනවා අර කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් ඍණාග්‍රයට සම්බන්ධ කාබන් ඉලෙක්ට්‍රෝඩයේ වටේ ඔය රූපේ පේනවා වගේ දුඹුරු පැහැටට කොපර් තැම්පත් වෙන බවත් ධනාග්‍රයට සම්බන්ධ කාබන් ඉලෙක්ට්‍රෝඩයේ අසලින් වායු බුබුලු පිට වෙන බවත් ඒත් එක්කම පුතේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පාට අඩු වෙන බවත්. එහෙනම් පුතේ මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලින් විදුලිය යවද්දී ඒක තිබ්බට වඩා සරල ද්‍රව්‍ය බවට පත් වෙලා කොපර් එකෙන් අයින් වෙලා ඔක්සිජන් පිට වෙලා කොපර් සල්ෆේට් ද්‍රාවණය එතනින් අයින් වෙලා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා මොකද්ද? විද්‍යුත් විච්ඡේදනය කියලා. පුතේ මේ බව බලන්න අපිට පෙළපොතේ තවත් ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ඒ තමයි ආම්ලීකృత ජලය ඇසුරින් විද්‍යුත් විච්ඡේදනය සිදුවන බව බැලීම. පුතේ ඒකට අපිට මේ රූපේ පේනවා වගේ ඇටෝම හදාගන්න වෙනවා. ආම්ලීකృత ජලය සහිත බඳුනකට පහත රූපේ දැක්වෙනවා වගේ කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරලා ඒවට ඉහළින් සම්පූර්ණයෙන්ම ආම්ලීකృత ජලය පුරවපු පරීක්ෂණ නල දෙකක් සම්බන්ධ කරනවා. මද වේලාවක් ගියාට පස්සේ ඔය නල දෙකේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් කියන වාතය පිරෙන්න පටන් ගන්නවා. අපි දැන් පහත රූප සටහනට යමු. ඔයාලට මේ සජීවී රූපේ පේනවා කොහොමද මේ ඇටෝම හදලා තියෙන්නේ කියලා. මේ ඍණාග්‍රයට සම්බන්ධ කළු පැහැති කොටසට සම්බන්ධ පරීක්ෂණ නලයේ හයිඩ්‍රජන් වාතයත් රතු පැහැති කොටසට සම්බන්ධ එනම් ධනාග්‍රයට සම්බන්ධ පරීක්ෂණ නලයේ ඔක්සිජන් වාතයත් පිරෙන බව ඒ වගේම ඔක්සිජන් වායු පරිමාව වගේ දෙගුණයක විතර හයිඩ්‍රජන් වායු පරිමාවක් එකතු වෙන බව ඔයාලට නිරීක්ෂණය වෙනවා. පුතේ මේකෙදී ජලය ඔක්සිජන් හා හයිඩ්‍රජන් කියන සරල ද්‍රව්‍ය බවට පත්වන නිසා අපිට කියන්න පුළුවන් මේක විද්‍යුත් විච්ඡේදනයක් කියලා. විද්‍යුත් විච්ඡේදනය අපි පාවිච්චි කරනවා ඇතැම් ලෝහ වර්ග නිස්සාරණය කරගන්න. මුහුදු වතුරේ සෝඩියම් කියන ලෝහය ලුණු විදියටයි තියෙන්නේ, සෝඩියම් ක්ලෝරයිඩ් විදියට. ඒකෙන් සෝඩියම් වෙන් කරගන්නේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේ. කාර්මිකෝ කෝස්ටික් සෝඩා වෙන් කරගන්නෙත් මෙහෙම්මමයි. විද්‍යුත් ලෝහාලේපනය, ඒ කියන්නේ පෘෂ්ඨයක් මතට වෙනත් ලෝහයක් ආලේප කර ගැනීම සිද්ධ කරගන්නෙත් මෙන්න මේ කියන ක්‍රියාවලියටයි. පුතේ ඔයාලා දැකලා තියෙනව නේද? ඇතැම් ආභරණ මත රත්තරන් පාට ආලේප කරලා තියෙනවා. බස් රථ වාහනවල කොටස් මත රිදී පාට ආලේප කරලා තියෙනවා. මේක කොහොමද කරන්නේ? මේක කරන්නේ විදුලිය පාවිච්චි කරලා ලෝහමය ද්‍රව්‍යයක් වෙනත් පෘෂ්ඨයක් මත ආලේප කිරීම. ඒ කරන්නේ කොහොමද කියලා මේ පහත ක්‍රියාකාරකමෙන් අපි මේකෙදී යකඩ ඇණයක් මත තඹ ආලේප කරගන්න යන්නේ. මේ විදිහටම තමයි පුතේ රත්තරන් පාට, රිදී පාට ආලේප කරගන්න. අවශ්‍ය ද්‍රව්‍ය අපිට ඕනේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්, පිරිසිදු යකඩ ඇණයක්, තඹ කූරක්, වියලි කෝෂ දෙකක්, සම්බන්ධක කම්බියක්. පුතේ එකට අපිට මේ රූපේ පේනවා වගේ සරල ඇටෝමක් හදාගන්න වෙනවා. ඔයාලට පේනවා තඹ කූරක් දාලා තියෙනවා, ඒක සම්බන්ධ කරලා තියෙන්නේ බැටරියේ ධනාග්‍රයට. පිරිසිදු යකඩ ඇණයක් දාලා තියෙනවා, ඒක සම්බන්ධ කරලා තියෙන්නේ බැටරියේ ඍණාග්‍රයට. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදලා තියෙනවා. එහෙනම් පුතේ ආලේප කරගන්න ඕන ලෝහයේම ලවණයක්. අපි තඹනේ ආලේප කරන්නේ.
තඹවල ලවණයක් වන කොපර් සල්ෆේට් යොදා ගන්නවා. පුතේ අපි නිරීක්ෂණය කරද්දි පේනවා යකඩ ඇණය මත තඹ පැහැති ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා කියලා. මෙතන නම් අපිට යකඩ ඇණයක් නෙමේ තියෙන්නේ යතුරක්. ඒක මත වලට පේනවා තඹ තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි විදුලිය යොදාගෙන විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය මගින් ලෝහයක් ආලේප කරගන්න පුළුවන් කියලා. අපි දැන් මේ වීඩියෝ දර්ශනය මගින් කොහොමද යකඩ ඇණයට තඹ ආලේප කරගන්න කියලා බලමු. විද්‍යුත් විච්ඡේදනය මගින් ලෝහයක් ආලේප කරද්දී මෙන්න මේ කියන කරුණු හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ආලේප කරන්න ඕන ලෝහ වර්ගය ධනාග්‍රයට ඉහත ක්‍රියාකාරකමේ නම් තඹකූර. ආලේප කරගන්න ඕන භාණ්ඩය ඍණාග්‍රයට ඉහත ක්‍රියාකාරකමේ නම් යකඩ ඇණය. ඒ වගේම ආලේප කළ යුතු ලෝහයේ ලවණයක් තඹවල ලවණයක් කොපර් සල්ෆේට් යොදා ගන්න ඕනේ. හොඳ ලෝහාලේපනයක නම් ඒ කියන්නේ අපි කරපු ලෝහාලේපනය ගොඩක් හොඳයි නම් මෙන්න මේ කියන දේවල් ඔයාලට නිරීක්ෂණය වෙනවා. ඒ ලෝහය ගොඩාක් හොඳට උපවත්ව ආලේප වෙලා තියෙනවා. ඒ වගේම අපි අල්ලලා බැලුවොත් එකම ඝනකමකින් තියෙනවා. ඒත් එක්කම ගැලවිලා යන්නේ නැහැ. ඉතා තදින් පෘෂ්ඨය එක්ක බැඳිලා තියෙනවා. මතු පිට ඉතාමත් සුමටයි. රළු ගතියක් නැහැ. එහෙනම් මේ ලෝහය ගොඩාක් හොඳින් ආලේප වෙලා තියෙනවා. පුතේ විද්‍යුත් ලෝහාලේපනය අපිට එදිනදා ජීවිතයේදී ගොඩාක් අවස්ථාවල පේන්න තියෙනවා. යකඩ භාජන මත නිකල් ආලේප කළා රිදී පැහැති දිලිසෙන බඳුන් හදලා තියෙනවා. ඒ වගේම පුතේ තඹ වලින් හදපු බාල භාණ්ඩ මත රන් ලෝහය ආලේප කරලා රන් භාණ්ඩ වගේ ආදේශක භාණ්ඩ හදලා තියෙනවා.
පුතේ පාපැදි බස් රථ ත්‍රීවිල් රථ වගේ වාහන අමතර කොටස් මත රිදී පැහැති ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනවා. මේ ක්‍රෝමියම් කියන ලෝහය ආලේප කරලා තියෙන්නේ. ඒ වගේම ආහාර ඇසුරුම් කරන ටින්වල ඇතුළු පැත්තේ රත්තරම් පැහැයට හුරු ලෝහයක් ආලේප කරලා තියෙනවා. මේ ලෝහයට කියනවා ටින් කියලා. මේ ටින් ලෝහය නිසා ආහාරය විෂවීමකට ලක් වෙන්නේ නැහැ. එයා ප්‍රතික්‍රියාකාරීත්වයෙන් ඉතාමත් අඩු ලෝහයක්. මෙන්න මේවා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රමය නිසා. පුතේ මේ පාඩම මෙතනින් අවසానයි. මේ වගේම අලුත් වීඩියෝවක් අරගෙන මම ඔයාලා වෙතට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ සම්බන්ධයේ සටහන් මගේ WhatsApp group හෝ Facebook පිටුව මගින් හෝ ලබා ගන්න පුළුවන්. ස්තුතියි.